සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ สมาธิยามิ อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ คามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุรามิระเยมัจเจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ สาธุสัมมันตาจักขวาเลสุอัตรากัจจันตุเดวตาสัทธัมมังมุนีราจัสสะสุนันโตสักเกมกขดังธัมมัสสเวนกาโลอายังบดันตาธัมมัสสเวนกาโลอายังบดันตา
ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උන්න මේ උදකං වට්ටං යතහා නින්නං පවද්දති ඒව මේව ඊතෝ දින්නං පේතානං උපගම්බති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි බෝසත් දරු දැරියනි සපුගස්කන්ධ රජමහා විහාරය බියන්විල මංකඩ පුරාණ ශ්‍රී මහා විහාරය දෙමටගොඩ ශෛලාරාමය යන විහාරයන්හි අධිපති සියනේ ආපිටිගම අලුත්කුරු කෝරළයේ අධිකරණ සංඝනායක ಭಾರತೀන්ද ධර්මකීර්ති ශ්‍රී ශාමෝපාලී ත්‍රිපිටක වාගීශ්වර අභිධර්ම විශාරද අපේ අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ දරණාගම ඥානසිරි නායක හාමුදුරන් වහන්සේ හෙය්යන්තුඩුව සංඝමිත්ත මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශ්‍රී ගුණරතන ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති වතුමුල්ලේ ඥානීශ්වර අපේ හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම අනුව විහාරස්ථානයේ පවත්වනු ලබන කටින මහා පූජෝත්සවය නිමිති කරගෙන සිද්ධ කරනු ලබන ධර්ම දේශනාව. අද මේ ධර්ම දේශනාමය පින්කමෙහි දායකත්වය දරන්නේ මාකොළ ශාන්ති මාවතේ පදිංචි සුරණි ජයසිංහ මහත්මිය, චන්දන පියංකර මහත්මයා සහ බිගුනි දම්සතනි පොඩි දුව ඒ පවුලේ 3 දෙනා අද මේ දායකත්වයේ දරන්නේ. මේ පින්කමේ අරමුණ හැටියට මේ පින්කම සිද්ධ කරන්න ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්න ධර්ම ශ්‍රවණය සඳහා අනෙක් අයට අවස්ථාව සැලසා දෙමින් මේ කරන පින්කමේ අරමුණු කිහිපයක් මුලින්ම අපි සිහිපත් කරගන්නට ඕන. පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුක්තව සිටියේදී වසර 24කට කලින් රට දැය වෙනුවෙන් දිවිපිදු පොලිස් පරීක්ෂක සමිත අසේල සුනිලක ජයසිංහ අපේ රණවිරු සහෝදරයාට පින්පෙත් අනුමෝදන් කිරීම.
WGC ගුණපාල මහත්මයාට ඒ ඇත්තන්ගේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. LV සෝමලතා ජයසිංහ කුසුමා කොඩිකාර හා DH ජයසිංහ යන දෙමව්පියන්ට ඒ ඇත්තන්ගේ දෙමව්පියෝ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ විහාරාධිකාරී අපේ ඥානිස්සර ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කිරීම, නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. විහාරස්ථානයට ලොකු සේවයක් කොට අපවත් වී වදාළ සියලුම හාමුදුරුවන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම අද පින්කමේ දායකත්වයේ දරන සුරණි චන්දන කියන ඇත්තන්ගේ දෙපාර්ශවයේම මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. යුද්ධයෙන් මිය පරලොව ගිය රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. මේ පින්කම සාර්ථක කරගන්නට උපකාර කළ සියලුම ඇත්තන්ට ඒ වගේම කටින පින්කමේ දායකත්වයේ දරන උජිත් සුරංග මහත්මයා ඇතුළු පවුලේ සැමට විහාරස්ථානයේ 4 පීරුවේ දායක දායිකාවන් සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. සියලු පැමිණි නොපැමිණි හැම දිනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම කියලා කියන අරමුණු කරුණු කාරණා කිහිපයක් මූලිකත්වයේ තබාගෙනයි අද සුරණි ජයසිංහ නෝනා මහත්මියත් චන්දන පියංකර මහත්මියත් තම බිගුණි දුවනියත් සමග මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. අද ධර්ම දේශනාව සඳහා මම ඔබට පැහැදිලි කිරීම සඳහා කරුණු කිහිපයක් තෝරගත්තා. කරුණු කිහිපයක් කියලා කිව්වට ඇත්තටම කාරණා දෙකක් ඔබට අද දවසේ මම පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ධර්ම දේශනාව සඳහා අපි දහම් පාසලේ දරුදරියන්ගේ සහභාගීත්වයකුත් තියෙනවා පේනවා. ඒ ගැන මම සතුට ප්‍රකාශ කරනවා. අපේ හාමුදුරුවෝ මේ දහම් පාසලේ දරුවන්ට මේ කටයුතු වෙනුවෙන් දක්වන උනන්දුව පිළිබඳව. අද මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකයි. පළවෙනි කාරණාව තමයි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට බණක් අහනකොට ධර්ම ශ්‍රවණය කරනකොට කෙනෙකුගේ හිත ධර්ම ශ්‍රවණය සඳහා සකස් කර ගැනීමක් අපේ සංස්කෘතියේ තියෙනවා. එහෙම සකස් කර ගැනීම සඳහා ධර්ම දේශනාව කරන හාමුදුරුවන් වහන්සේ චාරිත්‍ර ධර්ම කීපයක් ඉෂ්ට සිද්ධ කරනවා. බණ කියලා කිව්වට ඒ හාමුදුරුවන්ට උවමනා හිතෙන හැමදේම ධර්මාසනයක ඉඳගෙන කියන්න තහනම්. උන්වහන්සේට ධර්ම දේශනාවක් කරන්න ඕන ක්‍රමයක් අපේ සංස්කෘතියේ නම නියම වෙලා තියෙනවා. ඒ නිර්ණායක වලට අනුකූලවයි හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාවක් පැවැත්විය යුත්තේ. ධර්ම ශ්‍රවණය කර නැත්තොත් ඒවට අනුගතවයි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. ඉස්සර අපේ සමාජය තුල බණ අහපු අයත් බණ කියපු අයත්
මේවා ගැන හරියට නිවැරදිව දැනගෙන හිටියා. දැන් අද කාලේ මට හිතෙනවා බණ කියන අයත් මේවා ගැන වැඩි අවධානයක් නැහැ. බණ අහන අයත් ඒවා ගැන අවධානයක් නැහැ කියලා. එහෙම නැති වෙන්නේ එක්තරා විදිහක අපේ මඩුපාඩුවක්. අපි මේවා දායක ඇත්තන්ට පැහැදිලි කරලා දීලා නැති නිසාය කියලායි මම විශ්වාස කරන්නේ. ඒකින්ද මේ දවස්වල කියන හැම බණකදීම මම පැහැදිලි කරනවා ධර්ම දේශනාවක් පවත්වන්න වැඩම කර හාමුදුරුවන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගන්න කලින් කරනු ලබන චාරිත්‍ර ධර්ම ටිකක් තියෙනවා. අන්න ඒ ටික ධර්ම දේශනාවක් අවසන් කරනකොට උන්වහන්සේට ආවට ගියාට ඒක අවසන් කරන්න බෑ. එය අවසන් කරන විදිහක් තියෙනවා. ඒක මම පැහැදිලි කරලා දෙන්න. ඉස්සර කාලේ ධර්ම දේශනා කරනකොට අපේ හාමුදුරුවන් වහන්සේලා උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන යනකොට මාතෘකාවෙන් පිට මාතෘකාවට අදාළ නැති වෙනත් කරුණු කාරණා කියා යන්න පටන් ගත්තහම බණහන දායක මහත්මයෙක් බණහන දායක නෝන කෙනෙක් නැගිටලා අපේ හාමුදුරුවනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව මේක නේද කියලා අහනවා. එහෙම ඇහුවහම අර රෝන් සයිඩ් ගිහපු හාමුදුරුව ආයි ට්‍රැක් එකට ඇවිල්ලා බණ පටන් ගන්නවා. දැන් අද හාමුදුරුව ධර්මාසනයට ඇවිල්ලා මොනවා කිව්වත් පටට එන හැම එකම කිව්වත් අපේ දායකයන්ට hina වෙවි බක ගාලා අප්පුඩි ගහ බණහන්නේ. අප්පුඩි ගහන්න විනෝද වෙන්න hina වෙන්න කට්ටියක් ඉන්නව අර අමාරිස් අයියා වගේ විනෝද සමය ඒ වගේ ඒවා. බණ අහනවා කියන්නේ වෙන එකක්. බණ විනෝද සමයක් නෙවෙයි. මේක වෙන කාරණා දෙකක්. ඒ කාරණා දෙක වෙන වෙනම අපි පින්වත්නි තීරුම් කරගන්න ඕන. බේරුම් කරගන්න ඕන. එතකොට අපේ මනස රිලැක්ස් වෙනවා. ඉතින් මම අද ඔබට කියන්න බලාපොරොත්තු වෙන කාරණා දෙකෙන් එකක් තමයි හාමුදුරන් වහන්සේ නමක් බණක් ආරම්භ කරන්නට පෙර කරනු ලබන චාරිත්‍ර ධර්ම දේශනාව අවසන් කරන්නට පෙර කරනු ලබන චාරිත්‍ර ටික. ඒ පළවෙනි කාරණා. අද මේ ධර්ම දේශනාව පවත්වන චන්දන මහත්මියත් සුරනිනෝනා මහත්මියත් බලාපොරොත්තු වෙන්නේ මිය පරලෝකීය ඇත්තන්ට පින් අනුමෝදන් කිරීමයි සුජීවත්ව සිටින ඇත්තන්ට ආශිර්වාද කිරීමයි කාරණා දෙකක් නේ. එතකොට මම දෙවෙනි කාරණාව හැටියට මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ගැන ඔබට කියනවා. මම ගිය අවුරුද්දේ බණට ඇවිල්ලා ඒ කාරණාවමයි මම කිව්වේ. ඒ කාරණාව ආයෙත් නැවත අපේ ඔළුවලට දාගන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ. අපේ මේ ශාස්ත්‍රකාරයෝ මිනිස්සුන්ගේ ඔළු කනවනේ. බණෙත් නැති කරුණු බණ ඈඳලා කියනවා. සංස්කෘතියෙත් නැති කරුණු සංස්කෘතිය ඈඳලා කියනවා. ඒකින්ද අපේ ගොඩක් දෙනා මැරිච්ච අයට හරි බයයි. ඒගොල්ලන් ගෙදරට එනවා අය. ගෙදරට ඇවිල්ලා අපිට ආවේශ වෙනවා අය. අපේ පවුලය සමගිය අඩු කරනවා අය මැරිච්ච අය ඇවිල්ලා. අපේ ගෙදර දියුණුව අඩු කරනවා අය මැරිච්ච අය ඇවිල්ලා. අපේ නෝනට බබෙක් පිළිසිඳ ගන්නේ නැතය මැරිච්ච අය ඒක නවත්තනවා. ඒක මහත්යාගේ වැඩ. ඒකත් මලගිය අයට දාන ශාස්ත්‍රකාර. එතකොට
මේ දරුඵල නැත්තේ මෙරිච්ච ප්‍රශ්නය වගේ හෙන කෙබර කියන්නේ මම සත්‍ය දකින්නේ බුද්ධ ආගමෙන් විතරයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් තමයි මම හැමදේම විග්‍රහ කරන්නේ. එතකොට බුදුබණේ නැති කාරණා ධර්මයට සම්බන්ධ කරනකොට මම කියනවා නෑ ඕක නෑ. ඔහොම එකක් නෑ බණ පොතේ. ඔහොම එකක් නෑ. ඔහොම එකක් නෑ. ඕක බොරු කියලා කියනවා. ඒ බොරු කියලා කියන්නේ බණ පොතේ නැති හින්දා. බණ පොතේ තියෙන ඒවට විතරයි මම ඕකේ කියලා කියන්නේ. සියලු සත්‍යයන් බලන්නේ ඒකේ. ඒ නිසා මිය පරලෝකීය ඥාතීන් පිළිබඳව මිනිස්සුන්ගේ ඇතැම් අයගේ ඔළුවල තියෙන මිත්‍යාව තියාගන්න ඕන නම් එහෙම තියාගත්තට කමක් නැහැ. අර හැදෙන කොල්ලන්ට කෙල්ලන්ට නිවැරදි එක කියලා දෙන්න මම උත්සාහ ගන්නවා. ඒක නිසා මම දෙවෙනි කාරණාව ඒක පැහැදිලි කරා. මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එතකොට අද බණ අහන ඇත්තන්ට කාරණා දෙකයි දැනගන්න පුළුවන් වෙන්නේ. ගොඩාක් හම්බ වෙන්නේ නැහැ. කාරණා දෙකක් තමයි කියන්නේ. ඒ කාරණා දෙක තව විදිහකින් කියනවා නම් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මේ බණ අහන ඔයයන්ට හොඳ වයින්ම දෙකක් කියන්න. හොඳ ඒවයි. හොඳ ඒවයි කියන්නේ බණ වලින් දෙකක් කියන්නයි බලාපොරොත්තු. එක හාමුදුරුවන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරනවා. ඇත්තටම ධර්ම දේශනාව කියලා කියන වචනය ලිඛිත භාෂාවේ තියෙන වචනයක්. කටවහරේ නෑ. කටවහරේ තියෙන වචනේ තමයි බණ. අපි බණ අහන්න යනවා. අපි බණකට යනවා. මම බණක් කියන්න යනවා. බණ කියන වචනේ තමයි අපේ කටවහරේ. මොකද අපේ භාෂාව හරි පොහොසත් හින්දා කටවහරේට එක වචනයක්. ලිඛිත ලියන ඒවට තව වචනයක්. ආගමික පරිසරය තුල තව වචනයක්. එහෙනම් එක කාරණාවකට එක වචනයකට වචන 3 4 5 6 7 8 තියෙනවා. බණ කියලා කිව්වහම පින්වත්නි බණ ಜಾති ගොඩයි. අපේ සංස්කෘතිය තුළ අපි අහපු අපේ සංස්කෘතික සමාජය තුළ බණ ಜಾති ගොඩයි. කොහොම බලන්න. ආසන්න බණ, මතක බණ, තුම්මාසේ බණ, කවි බණ, යුගාසන බණ, යුගාසන කවි බණ, නාට්‍ය බණ. මේ ඔක්කොම බණ වර්ග. ඔක්කොම බණ බුදුබණ තමයි. හැබැයි මේවා බණෙන් බණට වෙනස්. ඒ බණ උත්සව සංවිධානය කරන හැටි වෙනස්. ධර්මාසනයේ හදන විදි වෙනස්. ඔක්කොම නිවනට යන්න බණ තමයි. හැබැයි අපේ සංස්කෘතිය සකස් වුණේ බණත් එක්ක. පන්සලක් ඉදි කළොත් ඉස්සෙල්ලම ලස්සනට ගොඩනැගිල්ල හදන්නේ ධර්මශාලා. ධර්මශාලාව හැදුවයින් පස්සේ ඉස්සෙල්ලම ලස්සනට ලොකුවටම හදන්නේ ධර්මාසන. ඊට පස්සේ තමයි විහාරමාලිගාව. ඊට පස්සේ තමයි ආවාසගේ හදන්නේ. ඊට පස්සේ තමයි දේවාල මන්දිර හදන්නේ. එහෙම හදන පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ අංක 1 ධර්මශාලා. ධර්මාසන. ඕනෑම පන්සලක් ගත්තාම ධර්මාසනයක් තියෙනවා. මොකද අපි හතර පේරුවේ දායක ඇත්තෝ හතර පැත්තේ හතර පේරුව කියන්නේ හතර පැත්තේ දායක ඇත්තෝ ගේ සිල්වත් භවයේ ශක්තිය තමයි ධර්මාසන. හතර පේරුවේ දායක ඇත්තන්ගේ තැන්පත් භවයේ ශක්තිය තමයි ධර්මාසන. ධර්මාසනය කියන්නේ ධර්මය. ධර්ම දේශනා කරන හාමුදුරුවෝ පන්සලේ. පන්සල උත්සලා තිව්වේ හතර පේරුවේ දායක කාරකාති.
හතර පේරුවේ දායක කාරකාදීන් පන්සල උස්සලා තිබුවා විතරක් නෙවෙයි පන්සල නඩත්තු කළා. ඒක අපේ සංස්කෘතිය එහෙමයි හැදිලා තියෙන්නේ. පල්ලියේ සංස්කෘතිය එහෙම නෙවෙයි හැදුනේ. ඒක වෙන එකක්. ඒක පස්සේ ආපු එකක්. අපේ අයට හරි උනත්නේ ඒක විදිහට පන්සල තියෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. පන්සලට ඕන හැටියට පන්සල, පල්ලියට ඕන හැටියට පල්ලිය. ඒ සම්ප්‍රදා දෙකක්. එක එකක් නෙවෙයි. පන්සලේ දායක ඇත්තන් හතර පේරුව පන්සල නඩත්තු කළා. පන්සල විසින් හතර පේරුවේ දායකයන්ගේ මනස නඩත්තු කළා. හිතවිලි නඩත්තු කළා. ප්‍රශ්න ගැටලු නඩත්තු කළා. අරගල තැම්පත් කළා. ඒවා ඔක්කොම පන්සලෙන් කළා. අද ලෝකෙ දියුණු වෙනකොට ඒවා එක එක කොටස් වලට ගිහිල්ලා මනස හදන්න මනෝ වෛද්‍යවරු, මනස හදන්න මනෝ උපදේශකවරු, බෙහෙත් හේත් කියන්න වෛද්‍යවරු වෙනම, පවුල සමගි කරන්න සමත මණ්ඩල, පවුලේ ගැටලු විසඳන්න උසාවිය. ඉස්සර මේ ඔක්කොම පන්සලේ කළේ. ඒව ලෝකයේ සමාජයේ දියුණු වෙනකොට කොටසක් ඒවා බෙදලා දීලා. ඒකට වරදක් නැහැ. හැබැයි පන්සලෙත් ඒව කරනවා. තාමත් කෙරෙනවා. අරවයි කරගන්න බැරි වුණාම එන්නේ පන්සලට. හිත හදාගන්න බැරි වුණාම එන්නේ පන්සලට. බෝධීන් වහන්සේ යටතේ. හාමුදුරුවෝ ගාවට ලොකු හාමුදුරුවෝ සනීප පුටුවේ වාඩි වෙලා ඉඳගෙන අපි කියන ප්‍රශ්න ඔක්කොම ටික අහගෙන ඉන්නවා. අපි ඉතින් හාමුදුරුවන්ට කියාගෙන යනවා. මම මේක කාටවත් කියන්නේ නෑ අපේ නායක හඳුරන්නේ කියලා හාමුදුරුවන්ට කියනවා. හාමුදුරුවන්ට කිව්වහම හාමුදුරුවන්ගේ කටින් ඒක ගමේ තැන් වලට යන්නේ නෑ. හිතේ තියෙන ප්‍රශ්න. හාමුදුරුවන්ට කියලා ඊටු ටික කියලා බෝධීන් වහන්සේට කියනවා. බෝධීන් වහන්සේට කතා කරන්න බෑ. හැබැයි අපි දන්නවා අපේ ප්‍රශ්නේ අපි කිව්වහම අපිට බෝධීන් වහන්සේගේ විසඳුමක් දෙනවා කියලා. දවස් 7ක් දවස් 9ක් බෝධි පූජාව තියෙනකොට අපේ ඔළුව වල තිබිච්ච ප්‍රශ්න අඩු වෙලා ගිහිල්ලා. ගෙදර තිබිච්ච ප්‍රශ්න අඩු වෙලා ගිහිල්ලා. එහෙම දායක ඇත්තෝ පන්සලට ආවම හාමුදුරුවෝ බණ කියනවා. දැන් අපිට තාක්ෂණික දියුණුවත් එක්ක ගෙදර ඉඳනුත් බණ අහන්න පුළුවන්. ඇඳුම් අඳින ගමනොත් බණ අහන්න පුළුවන්. ඇඳුම් ගලවන ගමනොත් බණ අහන්න පුළුවන්. නිදා ගන්න ගමනොත් බණ අහන්න පුළුවන්. අවදි වෙන ගමනොත් බණ අහන්න පුළුවන්. එළවලු කපන ගමනොත් රේඩියෝ එකක් තියාගෙන කුස්සියේ වෙනම බණ අහහ එළවලු කපනවා අපේ ඇත්තෝ. එහෙම පුළුවන්. ඒක වරදක් නැහැ. තාක්ෂණයත් එක්ක අපි දියුණු වෙලා. හැබැයි ධර්ම දේශනාවක් සිද්ධ කරන ඔරිජිනල් ක්‍රමය, නිවැරදි ක්‍රමය ඒක නෙවෙයි. මේක. හාමුදුරුවෝ ධර්මාසනේ වැඩි ඉන්නවා, දායක ඇත්තෝ ඉන්නවා, දායක ඇත්තෝ හාමුදුරුවන්ට ආරාධනා කරනවා. හාමුදුරුවෝ දිහා බලාගෙන වාඩි වෙලා බණ අහනවා. ඉස්සර බිම වාඩි වෙලා බණ ඇහුවේ. ඒ කියන්නේ ඉස්සර හිටියේ හොඳ නිරෝගී මිනිස්සු. කායික නිරෝගී හින්දා, මානසික නිරෝගී හින්දා අපි කියන්නත් පටන් ගත්තා ඇත්ත කියන්නයි මානසික නිරෝගී. බිම වාඩි වෙන්නයි කායික නිරෝගී. කාගෙන්වත් පර්මිෂන් ඕන නැහැ කියලා. දැන් ඒ වගේ නිරෝගී අය අඩුයි. දැන් ඉන්නේ ලෙඩ පැකට්නේ. එතකොට මමත් බණකයට ආරාධනා කොට අහන පොඩි පුටු ටිකක් තියනවද කියලා. මොකද නැත්නම් වාඩිලා බණ බිම වාඩි වෙන්න අමාරුයි. බිම වාඩි වුණොත් නැගිට ගන්නට. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒකින්ද පොඩි පුටුවක වාඩි වෙලා බණ ඇහුවා කියලා කිසිම ගැටලුවක් නැහැ. මේ ධර්මාසනයට වැඩිය පහළ එකක් වෙන්න. ධර්මාසනයට වැඩිය උඩින් වාඩි වෙලා ඉන්නවා නම් කට්ටිය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියම කරලා තියෙනවා. එහෙම කට්ටිය ඉන්න තැන්වල බණ කියන්න යන්න එපා කියලා. ධර්මාසනයට උඩින් වාඩි වෙලා ඉන්නවා නම් කට්ටිය
ඒ වගේ තැන්වල බණ කියන්න එපා බණ නොකිය ඉන්න කියලා. ඒ වගේ බණ කියන්න එපා තැන් කීපයක්ම ලියුම කරලා තියෙනවා. දැන් පින්වත්නි මම මේ හදන්නේ හාමුදුරන් වහන්සේ නමක් ධර්ම දේශනාවකට වැඩම කළාම උන්වහන්සේ කරන පළවෙනි චාරිත්‍රය පැහැදිලි කරලා දෙන්න. අංක 1. මොන හාමුදුරන් වහන්සේ නමක් ධර්ම දේශනාවකට වැඩම කළත් ඉස්සෙල්ලම කියන කාරණාව තමයි සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්න කියලා. ඒක තමයි කියන්නේ පළවෙනි. හාමුදුරන් වහන්සේ නමක් කරන පළවෙනි චාරිත්‍රය තමයි සීලයෙහි පිහිටවන එක. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි සියලුම දෙනා සීලයෙහි පිහිටවනවා. සීලයෙහි පිහිටවන එක තමයි පළවෙනි කාරණාව. ඒක හාමුදුරන් වහන්සේ කරන්නම ඕන කියලායි නියමයක් තියෙනවා. ඇයි එහෙම නියමයක් තියෙන්නේ? සීලය කියලා කිව්වත් පින්වත්නි අපිට සිල් ගොඩයි. පංච සීලය, අෂ්ටාංග සීලය, ආජීව අෂ්ටමක සීලය, නවාංග සීලය, දස සීලය. සිල් ගොඩයි. ඒ අවස්ථාවලදී අපි අපේ ගිහි ඇත්තන් සමාදන් වෙන හිතට අදිෂ්ඨාන ඇති කරගන්න සීල ප්‍රතිපatti ගොඩයි. ඒ සීල වලින් එක සීලයක් තියෙනවා කාටත් නම නියම වෙච්ච. ඒකට කියනවා පංච සීලය කියලා. ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය. අපි දෙවිදියකට කතා කරනවනේ. අපි සම්මුති විදිහටත් කතා කරනවා පරමාර්ථ විදිහටත් කතා කරනවා. අහගෙන ඉන්න එක්කෙනා තේරුම් ගන්නවා මොකෙන්ද කියලා. දැන් ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය කිව්වහම පංච සීලේ නිත්‍යය කියන ඒ සම්මුති විදිහට කියයි. යථාර්ථ හැටියට ගත්තොත් ගිහියාත් නිත්‍ය නෑ. වෙනස් වෙනවා. ඒක තමයි ගැඹුරු ධර්මය. මම මේ කතා කරන්නේ සංස්කෘතිය. අපි කියන්නේ ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය කියලා. සමහර අය කියනවා ඇහෙනවා මට මේ මිනිස්සයා පන්සිල් පද පහවත් දන්නේ නැහැ කියලා. පන්සිල් පද පහ කියලා වචනයක් නැහැ පින්වත්. පන්සිල් පද පහ කිව්වොතින් පස්වරක් පහනේ. පහේව පහක්. ඒ කියන්නේ 25. පන්සිල් පද පහ කියලා එකක් නැහැ. තියෙන්නේ සිල් පද පහ. එහෙම නැත්නම් පංච සීලය පංච කියන වචනේ සිංහලට ගත්ත පන්සිල්. ඒ කියන්නේ සිල් පද පහ. අපි කියන්න යන්නේ නෑනේ දස සිල් 10 කියලා. දස සිල්. 8 සිල්. 8 සිල් 8 කියන්නේ නෑ. පන්සිල් පංචශීලය සිල්පද පහ. පංචශීල සූත්‍රයේදී කියන්නේ සිල්පද පහ. හැබැයි අපේ සංස්කෘතියේ පන්සිල් සමාදන් වෙනවා කියලා අපි කරන්නේ සිල්පද පහ ගන්න එක විතරක් නෙවෙයි. අපි ඒකට කොටස් කීපයක් ඈඳලා තියෙනවා. ඇත්තට මේකට කොටස් කීපයක් ඈඳලා කියලා කියන වචනේ වැරදි. අපි ඒකට බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය එකතු කරලා තියෙනවා. හාමුදුරුවන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් පටන් ගන්නකොට සිල් සමාදන් කරනකොට ඒ සිල් පද පහට අලුතෙන් අපේ සංස්කෘතිය විසින් අපිට එකතු කරලා දුන්නා නමස්කාරය සරණාගමනය කියන කාරණා දෙක. ඒක බුදුබණේ තියෙන එකක් නෙවෙයි. අපි සිල් වලට එකතු කරගත්තා.
නමස්කාරය බුදුබණේ තියෙනවා. සරණාගමනයේ බුදුබණේ තියෙනවා. පන්සිල් බුදුබණේ තියෙනවා. තුන් පළක තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා ලංකාවේ ජනතාවට ධර්මයේ කියලා දෙනකොට මේ තුන් පළක තියෙන කරුණු තුන එකතු කරගත්තා. එක තැනකට ගත්තා. පන්සිල් සමාදන් වෙන්න කියලා කිව්වහම අපි පටන් ගන්නේ පාණාතිපාතා වලින් නෙවෙයි. නමස්කාරය. අපි දැන් ඒක පුරුදු වෙච්ච හින්දා අපිට ප්‍රශ්නයක් නොවුනට අලුත් කෙනෙක් ධර්මය ඉගෙන ගන්න කෙනෙක් පන්සිල් සමාදන් වෙන්න ගියොත් එයාට ওই ප්‍රශ්නේ එනවා. පන්සිල් කියන්නේ සිල්පද පහනේ. නමස්කාරය එතන නැහැනේ කියලා එයාට එනවා. අපිට පුරුදු හින්දා අපිට ඒ අදහස එන්නේ නැහැ. සමහර වෙලාවට පුංචි දරුවෙක් මේවා පුරුදු වෙනකොට දහම් පාසල එයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක අපි කියලා දෙන්න ඕන දරුවන්ට. සමහර දෙමාපියෝ ඒවත් කියලා දෙන්න දන්නේ නැහැ. ඒක හින්දා අපි මේ වැඩිහිටියන්ටත් මේ කාරණා ආයි මතක් කරලා දෙන්න. නමස්කාරය. නමස්කාරය කියලා කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඩම. නමෝ කියලා කියන්නේ දැන් මේ ඔක්කොම තියෙන්නේ pāli භාෂාවේ. පන්සලේ ගොඩක් වැඩ කටයුතු වෙන්නේ pāli භාෂාවෙන්. pāli කියන්නේ වෙන භාෂාවක්. අපි කතා කරන්නේ සිංහල භාෂාව. සහ වෙනත් භාෂාව. pāli කියලා කියන්නේ බෞද්ධ ආගමික ලිපි ලේඛන ත්‍රිපිටකය ඇතුළු සියල්ල ලේඛනගත කළ භාෂාව. ඒක වෙනත් භාෂාවක්. ඉතින් අපේ බෞද්ධ ඇත්තෝ pāli විශාරද ඥානයක් නැති වුණාට ඩිංග pāli පුළුවන්. පන්සලේ කතා කරන්නේ පාලියෙන්. පන්සිල් ගන්නේ පාලියෙන්. මල් පූජ කරන්නේ පාලියෙන්. දෙවියන්ට පින් දෙන්නේ පාලියෙන්. ඔක්කොම පාලි. වචනයක් කිව්වහම ඒ වචනේ තියෙනවා කොටස් තුනක්. අපි කතා කරන වචනික කොටස් තුනක් තියෙනවා. එක භාෂාව. දෙක අපි කතා කරන ස්වරය. කතා කරන විදිහ, ලීලාව. අපි එක වෙලාවට එක විදිහට කතා කරන්නේ. දැන් මම ධර්ම දේශනාව කරන හින්දා මේ විදිහට කතා කරන්නේ. මම කාට හරි බනිනකොට මෙහෙම කතා කරන්නේ පින්වත්නි එහෙම කියලා කියන්නේ. එතකොට වෙන ස්වරයක්, වෙන වචන අපිට එහෙම ඉතින් මතක තියාගෙන ඉන්න ඕන. නැත්නම් බනින්න වචන වෙනමයි. හොඳින් කතා කරන්න එහෙම තියෙනවා අපි. භාෂා පුරුදු හින්දා. අනිත් එක තමයි අර්ථය. අර්ථය වැදගත් කාරණේ. අපි එක අර්ථයක් කියන්නේ වචන ගොඩක් පාවිච්චි කරනවා. දැන් මම ඔය ඇත්තන්ට කිව්වා මම අද ඔබට කියන්නේ කාරණා දෙකයි කියලා. ඒ කාරණා දෙක ඔබට කියන්නේ මම වචන කොච්චර පාවිච්චි කරනවද? දැන් මම පටන් ගත්තේ 7ට විතර. එතකොට දැන් 8ට 10යි. කරවලෙත් අපි විනාඩි 10ක් හිටියේ 10 අයින් කරාම සෑහෙන වෙලාවක් කතා කරා. වචන කතා කරනවා කියන්නේ එකක්, අර්ථ කියනවා කියන්නේ තව එකක්. අර්ථ නැති වචන කතා කරන අයත් ඉන්නවා. අපි කියන්නේ වචන ගොඩක් කියනවා. ඒක අහගෙන ඉන්න එක්කෙනා අහනවා මොකද්ද බං උඹ ඉතින් කියන්න හදන්නේ? දැන් කියලා සෑහෙන කියනවා. මෙයා කියනවා සෑහෙන. මෙයාට අර්ථය තේරෙන්නේ නැහැ. මොකද්ද උඹ කියන්නේ කියලා අපි අහන්නේ. අපිට වැදගත් වෙන්න තියෙන වචන නෙවෙයි අර්ථය. වචන වැදගත් නැහැ කියන එක නෙවෙයි. අපේ ජීවිතයට වැදගත් අර්ථය. අර්ථය. පාලියෙන් අපි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියනකොට
එහි අර්ථ අපේ හිතේ වෙනම යන්න ඕන. අර්ථය ගියේ නැත්නම් අපිට මේක දැනෙන්නේ නැහැ. කියන්නේ මොකක්ද කියලා දැනෙන්නේ නැහැ. අර්ථ දන්නේ නැත්නම් අපි වචන පාවිච්චි කරන එක මහා භයානකයි. සමහර වෙලාවට නරක වචන කියවෙන්නත් පුළුවන්. විශේෂයෙන් අපි පාලියෙන් මේ වචන කියනකොට අර්ථය හිතට ගන්න ඕන. අර්ථය දන්නේ නැති අය ඉන්නවා. ඒගොල්ලෝ ටික ටික මේව දැනගන්න. දැන් සමහර අය කියනවා පාලියෙන් තේරෙන්නේ නැති නිසා මේවා සිංහලට හරවන්න කියලා. සිංහලෙන් හැරෙව්වත් වචන තියෙන්නේ අර්ථ වෙන එක. බුදුබණ අපි ඒ ඔරිජිනල් පිටපතම කියවන්න පුරුදු වෙලා ඉන්නේ. අපි ඒ පිටපත කියවන ගමන් අර්ථ වෙන හිතෙන් වෙනම මෙනෙහි කරනවා. හිතනව නෙවෙයි මෙනෙහි කරනවා. නමෝ කියලා කියන්නේ පින්වත්නි නමස්කාර වේවා කියන එක, සරණ යනවා කියන එක, පිහිට පතනවා කියන එක, මට රැකවරණය කියන එක, මට රැකවරණය සඳහා කියන එක. ඔය වගේ අර්ථ ගොඩක් තියෙනවා. ශබ්දකෝෂවල ගොඩක් නැහැ. අපේ සංස්කෘතියේ අර්ථ තියෙන්නේ. නමෝ නමස්කාර වේවා. තස්ස සමහර ඇත්තෝ කියනවා දස්ස කියලා. එක දවසක් මම නමෝ තස්ස කියනකොට උපාසකම්ම කෙනෙක්ව සාදුවක වැරදි නමෝ දස්ස කියලා කිව්වා. මොකද අපි සමහර ගාථා පුරුදු වෙන්නේ පින්වත්නි පොතක් බලලා නෙවෙයිනේ කෙනෙක් කියන එකක් අහලා. එතකොට අපේ ගොඩක් දෙනෙකුට ගාථා වචන උච්චාරණය වරදින්න පුළුවන්. ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඉතින් මම ඒ වෙලාවේ කිව්වා දස්ස කියලා වචනයක් නෑ මේ තස්ස කියලා. තස්ස කියන පාලි වචනේ සිංහල අර්ථය ඒ කියන අදහස. අපි කියමුකෝ තස්ස විහාරේ. ඒ කියන්නේ ඒ පන්සලේ. විහාර කියන්නේ පන්සලනේ. තස්ස ගේහි ඒ ගෙදර. තස්ස කියන වචනේ තේරුම ඒ කියන අදහස සිංහලේ. නමෝ තස්ස භගවතෝ කියන්නේ භාග්‍යවත් වූ කියන එක. බුදුරජාණන් වහන්සේට තියෙන විශේෂණ නමක්. භාග්‍යවත් වූ. මේ ගැන අර්ථ ගොඩාක් තියෙනවා. ඒ ගැන විස්තර කරන්න යන්නේ නැහැ මම මේ වෙලාවේ. බණ දිග්ගැස්සෙනේ. භගවතෝ අරහතෝ ඒවයි ගැඹුරු අර්ථ තියෙන්නේ. අරහත් වෙනවා කියන්නේ ලේසි නෑ. කෙනෙක් ජීවිත කාලේ මනසින් මේ සමාජය ජීවිතය කෙලෙස් ධර්ම ගැන වෙන ගැඹුරින් අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ලබන එකක් තමයි ඒක. මේ ඩුප්ලිකේට් රහතුන් ගැන නෙවෙයි මං කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අරහත් වූ සම්මා සම්බුද්ධ. ඒ වචනේ ඊටත් වැඩිය වැදගත්. සම්මා සම්බුද්ධ කියන්නේ තමන් විසින්ම තමන්ගේ ඥාණයෙන්ම තමන්ගේ උත්සාහයෙන්ම තමන්ගේ ධෛර්යයෙන්ම සත්‍ය අවබෝධ කරගත්තා කියලා කියන එකයි සම්මා සම්බුද්ධ කියන්නේ. තමන් ධෛර්යය වෙන්න ඕනේ. දැන් අපි දරුවෝ ඉන්නවා ගුරුවරු උගන්වනවා කියන්නේ වෙන එකක්. ඉගෙන ගන්නවා කියන්නේ තව එකක්. ඉගෙන ගන්න කෙනා වෙනම කැප වෙලා වෙනම මහන්සි වෙලා අර ගුරුවරයා කියපු කරුණු වෙනම මනසට දාගන්න ඕන. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඉස්කෝලේ යනවා හැම කෙනාම. හැබැයි පන්තියේ පළවෙනියා වෙන්නේ එක්කෙනෙක්. දෙවෙනියා වෙන්නේ තව එක්කෙනෙක්. ඉස්කෝලේ යනවා හැම කෙනාම විභාගේ පාස් වෙන්නේ එක්කෙනෙක්. ටික දෙනයි. විශ්වවිද්‍යාලයන්නේ ටික දෙන. ඒ කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ වෙන එකක්. ඒකයි ඒකේ පේන්නේ. උත්සාහයෙන්, ධෛර්යයෙන්,
වීරියෙන් කැප වෙලා මනසට කරුණු තර්කානුකූලව විෂය කරුණු දා ගන්න ඕන. ඒක තමන් කරන්න ඕන කියන එකයි බුද්ධ ආගමේ මේ කියන්නේ. සම්මා සම්බුද්ධ කියන වචනය අපි වදින්න පාවිත කරනකොට අපිටත් ආදර්ශය දෙනවා. අපි අපේ ජීවිතය හදා ගන්න ඕන අපේ ඥානෙ. පෞල් ජීවිතය හම්බ කරනවා කවුරුත්. හැබැයි පෞල් ජීවිතයේ ලස්සනට ගෙවන පෞල් අඩුයි. පෞල් ජීවිතයේ දියුණු වෙන පෞල් අඩුයි. සතුටින් ඉන්න පෞල් ගත්තාම අඩුයි. ඔක්කොම හම්බ කරනවා, කනවා බොනවා, නිදාගන්න එක හරි. හැබැයි ඒ විෂය වෙනුවෙන් කරපු කැපකිරීම අනුව තමයි අර කරුණ ටිකයි. විවාහය හැදෙන්නේ, අධ්‍යාපන විය හැදෙන්නේ, ඒ කරන කැපකිරීම. පාසල් යාමම නෙවෙයි, ටියුෂන් යාමම නෙවෙයි. පහුගිය දවසේ මං ගාවට ළමයෙක් එක්කගෙන ආවා. ඒ ළමයා ගණිතය විෂයට ටියුෂන් පන්ති 3කට යනවා. ටියුෂන් පන්ති 3කට යනවා. විභාගෙට ගණිතයට ලකුණු ප්‍රමාණය 100න් 16යි. ඒ අයගේ හැකියාවන් දක්ෂතාවයන්. ඒක දෙමව්පියෝ තීරණය කරන්න ඕනේ මේ දරුවට මේ විෂයට පන්ති අවල හරියනවද, වැඩක් තියනවද, වෙන වැඩකට යොමු කරනවද කියලා අධ්‍යාපනඥයෝ හදන්න ඕනේ. ටියුෂන් ගිහිල්ලා ලකුණු 16 කියලා කොල්ලා ගෙදර කණුවේ ගැට ගහලා ගැහුවා කියලා. උගේ මොලේ මෝරන්නේ නේ. ගැහුවා කියලා මොලේ මෝරනවා නම් අපේ රටේ ඉන්නම හොඳම මොලකාරයෝ තමයි හරක් වස්සු. උන්ට කොච්චර ගහනවද? ගැහුවා කියලා මොලේ මෝරන්නේ නෑ. බැන්න කියලා මොලේ මෝරන්නේ නෑ. රැව්ව කියලා මොලේ මෝරන්නේ නෑ. කැපවීම මතයි මොලේ මෝරන්නේ. ඒක තමයි සම්මා සම්බුද්ධ කිව්වේ. ගුරුවරු ගණනාවක් ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ ගුරුවරු ගණනාවක් ගාවට ගියා. ගුරුවරුන්ගෙනුත් ඉගෙන ගත්තා. ඒ ආලෝකයක් ගත්තා. අදාළ යා යුතු ගමන Taman තීරණය කළා. ඒක අපේ දරුවන්ට, වැඩිහිටියන්ට, වයසක ඇත්තන්ට වැදගත් අදහසක්. තමන්ගේ අරමුණ තමන් තීරණය කරගන්න ඕන. ඒ අරමුණට කැප වෙන්න ඕන. ඒ අරමුණේ භාවි නිතර යෙදෙන්න ඕන. එතකොට තමයි ජීවිතේ දියුණුව වෙන්නේ. ජීවිතේ දියුණුව ලබන්න පුළුවන්. එහෙම පුළුවන් ඕන කෙනෙකුට. සම්මා සම්බුද්ධ. දැන් අපි බණ අහන්න ධර්ම දේශනාවක් සඳහා ධර්ම ශ්‍රවණය කරන්න හාමුදුරුවෝ ගාව වාඩි වෙලා බණ අහනකොට අපි নমස්කාරය කියනවා. එතකොට මනසින් වචනින් කියන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට ඒ ටික කියනකොට එයාගේ මනසින් මෙනෙහි වෙන්න ඕන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ කියනකොට අපිට බුදු පිළිම Taman දැකලා පුරුදු බුදු පිළිමේ මනසේ එන්න ඕන. අරහතෝ කියනකොට ඒ ගුණය එන්න ඕන. සම්මා සම්බුද්ධ කියනකොට අර වීරය අපේ හිතට එන්න ඕන. එහෙම කිව්වට හරියන්නේ. එහෙම කියන්නත් පුළුවන්. නිවැරදි කීම මම මේ කිව්වේ මනසෙන් අර්ථ. ඇයි අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එහෙම කරන්නේ වදින්නේ? අර්ථ සම්මා සම්බුද්ධ අරහත් වූ භාග්‍යවත් වූ කියන මහා අර්ථ ගොඩක් අපේ මනසට එන්න ඕන. එහෙම එනකොට ඒ එන අර්ථත් එක්ක අපේ හිත පුදුම ශක්තියක් එනවා. හිතට පුදුම ධෛර්යයක් එනවා. හිතට පුදුම තැන්පත්කමක් එනවා.
මං කිව්වට ඒව පිළිගන්න එපා කරලා බලන්න. නමස්කාරය කියන්න ගියාම අපි නමස්කාරය 3 පාරක් කියනවා. ආමුදුරෝ කියන්නේ නමස්කාරය කියන්න කියලා. 3 පාරක් කියන්නේ කියලා කියන්නේ නැහැ. අපි නමස්කාරය 3 පාරක් කියනවා. ඇයි පින්නත්නි අපි නමස්කාරය 3 පාරක් කියන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට කියපු එකක්ද? නෑ. මිහිඳු හාමුදුරුවෝ අපිට පුරුදු කරපු එකක්. බුද්ධ ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට නමස්කාරය 3 පාරක් කියනවා. මගේ YouTube එකක් තියෙනවා පාතේගම හාමුදුරුවෝ කියලා. මේකේ කවුරුවත් සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ. මං විතරයි සබ්ස්ක්‍රයිබර්ස් අය ඔක්කොටම. ඉතින් දැන් මට මේක හරි ප්‍රශ්නයක් කට්ටියක් නැහැ. මං දවසක් පෝස්ට් එකක් හදලා දැම්මා. නමස්කාරය 3 පාරක් කියන්නේ ඇයි? ඉතින් කට්ටිය බලලා සබස්ක්‍රයිබ් කරලා දැන් ඒක ගොඩ. සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා හරියට. ඇයි අරක දන්නේ නැහැ? YouTube එක විතරක් නෙමෙයි පින්වත්නි. අපේ ජීවිත ගොඩ යන්නේ නමස්කාරයෙන්ම තමයි. අපේ සංසාරේ ගොඩ යන්නේ නමස්කාරයෙන්. මේ නමස්කාරය කියලා කියන්නේ එච්චරම වැදගත් කාරණා. අපි අපේ හිත බෞද්ධයා කියලා කියන්නේ තුනුරුවන්ට අපේ 3 දොර 3 පාරක් පූජා කරපු අයට. එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. තමන්ගේ මිනිස්සයා කියලා කිව්වහම ඒක වචනෙන් කිව්වට අපි අපේ සංස්කෘතිය තුළ මිනිස්සයා කඩනවා 3ට. හිත, කට, කය. ඒ කියන්නේ යම්කිසි සමාජයත් එක්ක සම්බන්ධ වෙන විධි ක්‍රම අනුව තමයි කඩන්නේ. ධර්ම සාහිත්‍යයේදී කඩනවා පංචස්කන්ධ රූප වේදනා සංඥා සංකාර ධර්ම සාහිත්‍යය. ඒක 3ට කැඩිලේ නෑ. 5ට කඩන. ඒවත් එකින් එක තමයි. ඒ ගැඹුරු ධර්මය. ගැඹුරු ධර්මය අපිට එච්චර අදාළ වෙන්නේ නෑ දැම්ම. අපිට සංස්කෘතික ධර්මය තමයි ඉස්සෙල්ලා වන වෙන්නේ. ඒකින්ද අපි හිත, මනස හිතෙන් බුදුන් සරණ යන. වචනයෙන් බුදුන් සරණ යන. කයින් බුදුන් සරණ යන. ඒකනේ අපි කියන්නේ. කායේන ච සරණං යාමි වාචාය ච සරණං යාමි මනසාපි ච සරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කයිනොත් මම බුදු සරණ යමි වදනින් මම බුදු සරණ යමි සිතිනොත් මම බුදු සරණ යමි සම්බුදු හිමියන් සරණ යමි. එහෙමනේ අපි කියන්නේ. ඒක තමයි පාලියෙන් කියන්නේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචශීලය සමාදන් වෙන්න යන අපි පංචශීලය සමාදන් වෙන්න ඉස්සෙල්ලා භාවනාවකට හිත නතු කරගන්නවා. භාවනාව කිව්වේ මොන භාවනාවද? බුද්ධානුස්සති භාවනාව. බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ. අනුස්සතිය කියලා කියන්නේ මතක් කරනවා, සිහි කැඳවනවා, සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරව ගන්නවා මනසට. මනසට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්නකොට අපි අපිට හුරු පුරුදු දැකලා පුරුදු
නිතර දන්න බුදු හාමුදුරන් වහන්සේ නමක් හිතෙන් මවා ගන්න. ඒක බෞද්ධයෝ කරන වැඩක්. බෞද්ධයන්ට හුරු වැඩක්. පුරුදු වැඩක්. දැන් ඔය සමහර ළමයි කියනවා සාදු පාඩම් කළාට මතක හිටින්නේ නැහැ කියලා. මතක හිටින්නේ නැහැ තමයි. අපි දවසකට කරන වැඩ ඔක්කොම අපිට මතක හිටිනවද? අපි කරන හැම එකක්ම අපිට මතක හිටිනවද? නෑ. මතක නොහිටින එක තමයි හොඳ. අපි හැම කුණු ගොඩම මතක තියාගෙන ඉන්න ගියොත් ඔළුව නිකන් කසල ගොඩක් වෙනවා. හිතට එනවා යනවා. ඒක තමයි මනසේ විදිය. හැබැයි මනසේ තියෙනවා අපි ගබඩා කරගත යුතු කොටස්. මතක තබාගත යුතු කොටස් අපිට තියෙනවා. ඒවා අපි මනසට දෙන්න ඕන මේක ඔයා හිතේ තියාගන්න ඕන කියලා. මනසේ තැන්පත් කරගන්න ඕන කියලා. ඔළුව රිලැක්ස් කරගෙන ඔළුවට දාගන්න ඕනේ. දැන් අපි අපවිත්‍ර දේවල් තියෙන වතුර විදුරුවක් ගත්තාම වතුර ටිකක් තියෙනවා ඒකේ අපවිත්‍ර තියෙන. ඉතින් අපි ඒකට තව වතුර වක් කරනවා. එතකොට වත් කරන වතුරත් අපවිත්‍ර වෙනවා. අපි වත් කරන වතුර අපවිත්‍ර වෙනවයි කියලා නතර කරන්නේ නැහැ අපේ වැඩි. අපේ වැඩි දිගටම කරගෙන යනවා. දිගටම කරගෙන යනකොට ඉස්සෙල්ලම වීදුරුවෙන් ඉවත් වෙන්නේ අර අපවිත්‍ර ටික තමයි. වීදුරුවේ තැන්පත් වෙන්නේ අර්ථවත් ටික තමයි. අපිට ඕන ටික තමයි. ඒ වගේ තමයි මනසත්. පාඩම් කරනකොට මම කියනවා දරුවනේ ඕගොල්ලෝ හොඳට සිහියට අරගන්න බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නය බුදු පිළිමි ඔය නමස්කාරය කියන තුන් පාර පොත ගාව තියන් ළඟ තියන්. එතකොට ඔයාට හොඳට හිත රිලැක්ස් කරලා හදලා මොලේ හදලා දෙනවා හෝමෝන විසින් ඒ ටික හදනවා. අපි යහපත් දෙයකට හිත නතු කළාම අපේ හිත ඒ පැත්තට හදලා දෙනවා. ඒක තමයි හිතේ විදිහ අර ඇල්ගොරිතම් එකේ වගේ තමයි. හිත හදලා දෙනවා අපිට ඕනේ. අපිට නරක එකක් ඕන නම් ඒ විදිහට හිත හදලා දෙනවා. අපිට කාට හරි බනින්න ඕන කියලා හිතුනහම ඕමනා වචන ටික සෙට් කරලා දෙනවලු. මේක කියපන් කියලා සෙට් කරලා දෙනවා. අපිට මෛත්‍රිය කරන්න ඕන කියලා හිතනවා මේකට අදාළ වචන ටික සිතුවිලි ටික වෙනම හතලා දෙනවා. ඒක මොලේ කරනවා. ඔයත් කලබල වෙන්න එපා. ඔයත් කරන්න ඕන අදාළ දේ මනසට හරියට කියන එක. ඒ මතක හිටින්නේ නැති අයට හොඳ වැඩක් වත්. නමස්කාරය. ඒ මතක හිටින්නේ නැති එක දිගටම තිබුණාම ඉක්මනින්ම ඩිමෙන්සියා වගේ රෝග හැදෙනවා. 100 නැහැ. මතක නැහැ. අමතක වෙලා යනවා. ඒවට මනස රිලැක්ස් කරගන්න එක විතරක් බණක අහන්න මනස රිලැක්ස් කරගන්න එක විතරක් නෙවෙයි ජීවිතයේ ඕන වෙලාවක ඕනෙම අවස්ථාවක හිත එහෙම පුහුණු කරලා තිබුණාම ඉක්මනින් හිත තැන්පත් කරගන්න පුළුවන්. පුහුණු කිරීමේ වැඩි ප්‍රමාණයක් කරනකොට එයාට හරි ඉක්මනින් හිත හදාගන්න පුළුවන්. මොන ප්‍රශ්නයක් ආවත් හිත හදාගන්න පුළුවන්. එහෙම පුහුණු නැති කෙනාට අර ප්‍රශ්නේම ආයි මතක් වෙනවා. ආයිත් මතක් වෙනවා. ඊට පස්සෙන්දත් මතක් වෙනවා. ආයිත් මතක් වෙනවා. ඒකම මතක් වෙනවා. ඒකම හිතා ඉන්නවා. ඒ හිත වඩලා නැනේ තමන්ගේ. හිත කොලෑ වෙලා කැලේ ගිහිල්ලා. රස්තියාදුවේ ගිහිල්ලා. ඒ රස්තියාදුවේ යන හිත ඒක හිතේ විදිහ. ඒකට එපයි කියන්න ඕනේ නැහැ. හිතේ විදිහ ඒක තමයි. හිත කොහේ හරි ඇවිදින්න එපා. අපි දැනගන්න ඕන හිතට යහපත් අරමුණු දෙන්න. යහපත් අරමුණු හිතන්න පුරුදු වෙන්න. එතකොට හිත රිලැක්ස් වෙනකොට හෘදේ වස්තුව රිලැක්ස් වෙනවා. හෘදේ වස්තුව රිලැක්ස් වෙනකොට ඇඟ රිලැක්ස් වෙනවා. ඒකනේ බෝධි පූජාව දවස් 7ක් 21ක් තියෙනකොට ගොඩක් දෙනාගේ ප්‍රෙෂර් බහින්නේ. ප්‍රෙෂර් වැඩි වුණාම බෝධි පූජාව තියෙනවා. එතකොට බෝධි පූජාව ප්‍රෙෂර් වලට බෙහෙත් පෙත්තක් නෙවෙයි. නමුත් මනසට බෙහෙත් පෙත්තක්. මනස විසින් ඇතුලේ අභ්‍යන්තරේ හදනවා.
සීනි බහිනවා කියන්නේ ඒකයි. ඒක තමයි බුද්ධ රත්නය. අපි নমස්කාරය කියන්නේ ජීවිතේ වැදගත්ම දෙයක්. දැන් ඔබෙන් ඇහුවොතින් මම ඔබ උපන් දවසේ බහ තෝරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් ඔබ নমස්කාරය කී පාරක් කියලා තියනවද කියලා ඇහුවොත් මතක නැහැ. දන්නේ නැහැ. අයියෝ নমස්කාරයද අපි කොච්චර කියලා තියෙනවද? අපි කොච්චර নমස්කාර කී පාරක් කියන්නේ සාදු අපි කොච්චර ඕවා කියලා තියෙනවද කියන මිස අරක නෑ. ඒ කියන්නේ පින්නත් ඒක තමයි මනසේ විදිහ. මනසේ විදිහ තමයි තමන් කරන යහපත් ක්‍රියා, උතුම් ක්‍රියා, පින් ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, අර්ථවත් ක්‍රියා, යහපත් වැඩ හිතෙන් ඉක්මනින් අමතක කරලා දාන්න. හිතේ විදිහ. තමන් කරපු නරක වැඩ, රවපුව, ගොරවපුව, බැනපුව, තමන් කරන අනිත් අයට අවලාද කරපුව, බැනපුව, ඒවා හොඳට මතකයි. හොඳට මතකයි. වෙන අය ඔබට කරපු යහපත් දේවල්, උතුම් දේවල්, වැදගත් දේවල්, හොඳ උපදේශ ඒවා මතක නැහැ. වෙන අය ඔබට රවපුවා, ගොරවපුවා, බැනපුවා හොඳට මතකයි. ඒක ඔබේ වරදක් නෙවෙයි පින්වත්නි. හිතේ හැටි ඒක. මනසේ හැටි. ඒ හැටි හිතේ හැටි තේරුම් අරගෙන හිත වෙනස් කරන වැඩපිළිවෙල තමයි මේ ආගමික කටයුතු වලින් කරන්නේ. අපිට මිනිස්සුව වෙනස් කරන්න බෑ. ඒගොල්ල තේරුම් අරගෙන ඒගොල්ල විදිහට අපි ජීවිතේ හදාගන්න. ඒගොල්ල වෙනස් කරන්න කිව්වොත් අපි හැමදාම අතෘප්තිමත්. ලොකු දුව විභාග පාස් වෙන හැටියට පොඩි දුව නෑ. අපිට ඒ දෙන්න සංසන්දනය කරන්න බෑ. ඒ දෙන්නගේ තියෙන හැකියාවන්, කර්ම ශක්තියින්, ටාගට් වෙනස්. සමහර වෙලාවට ලොකු පස්සේ බලනකොට ලොකු දුව තාමත් කසාදත් බැඳලා ඒකත් අවුල් කරගෙන පොඩි එකා PhD ගහලා. අපිට වෙනස්. අපිට පොඩි කාලේ තීරණය කරන්න බෑ ලොකු වුණාම එහෙමයි කියලා. වෙනස්. ඒ අය තමන්ගේ ජීවිත ස්ටාර්ට් කරන පටන් ගන්න වෙලාවල් වෙනස්. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ වගේ ධර්ම කරුණු අපිට කියලා දුන්නා. අපේ මනසට මිනිසා ඉගෙන ගන්න, මිනිස්සු ගැන ඉගෙන ගන්න, තමන් ගැන ඉගෙන ගන්න. ජීවිතේ කියන්නේ හැමදාම ඉගෙන ගන්න දෙයක්. අපිට ජීවිත දෙකයිනේ. එකක් මරණින් අවසාන වෙන ජීවිතේ, අනික නිවනින් අවසාන වෙන ජීවිතය. ජීවිත දෙකයි. එතකොට මේ ගමනක් අපි යන්නේ. নমස්කාරය කියලා අපි මේ කියන්නේ බුද්ධානුස්සති භාවනාව. වැදගත් එකක්. නිවි හැනහිල්ලේ මනසින් අර්ථ මෙනෙහි කරගෙන මේ pāli වාක්‍ය කියනවා. අර්ථ මෙනෙහි කරගන්නේ නැතුව pāli පාට කිව්වා කියලා එච්චර තේරුමක් නැහැ. අර්ථය නැන්නේ වචන කියනවා. নমස්කාරය තුන් පාරක් අපි සජ්ජායනා කරනවා ඇත්තටම. নমස්කාරය තුන් පාරක් සජ්ජායනා. ඒ අයගේ හඬ, ඒ අයගේ හැකියාවන්, ඒ අයගේ දක්ෂතාවයන් අනුව තමයි මේ පාඨය කියවෙන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒක තමන් මෙනෙහි කිරීමත් සමග කියන එක තමයි අපේ ජීවිතයට අපිට ආලෝකයක් ලැබෙන්නේ. ඔයත් එක කරලා බලලා ප්‍රතිඵල අත්විඳින්න. දැන් අපි පන්සිල් සමාදන් වෙන්නනේ යන්නේ. নমස්කාරය සජ්ජායනා කරලා පන්සිල් සමාදන් වෙන්නේ නැහැ. අපි දැන් ආයි සරණාගමන යනවා. තුනුරුවන් සරණ යනවා. තුනුරුවන් සරණ තුන් පාරක්. බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යන. নমස්කාරය කියනවා කියලා අපි කිව්වෙත්
බුදුන් සරණ යාමම තමයි. නමස්කාරය කියලා කිව්වෙත් බුදුන් සරණ යාමම තමයි. නමස්කාර පාඨය 3 පාරක් මනසට ඇතුල් කරලා ආයිත් බුද්ධං සරණං ගච්ඡාමි බුදුරජාණන් වහන්සේ සරණ පිහිට යමි. ගච්ඡාමි කියන්නේ යමි. සරණං කියන්නේ පිහිට සරණ. බුද්ධං බුදුරජාණන් වහන්සේ. එහෙම කියලා ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ආයිත් වතාවක්. තතියම්පි ආයිත් වතාවක්. තුන්වෙනි වතාවක්. මේවා අපි අර්ථාන්විතව සජ්ජායනා කිරීම අපේ ජීවිතයට පිහිටක් වෙනවා. අපේ මනසට අපේ ඔළුව සැහැල්ලු කරගන්න ගමනක් යනකොට අරමුණක් යනකොට අරමුණකට යනකොට අර්ථාන්විත ක්‍රියාවකට යනකොට ඒකේ තුනුරුවන් 3 පාරක් සරණ යනවා කියන්නේ. 3 දොරින් 3 පාරක් ဒ ුතියම්පි තතියම්පි 3 වතාව. ඒකට කියන්නේ සරණාගමනය. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේම තමයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කය ශරීරය. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු කරුණු. බුදුරජාණන් වහන්සේ කියපු කරුණු වලට අපි කියපු කරුණු කියන්නේ නැහැ. කියපු කියන එකට කියන්නේ දේශනා කරපු. කරුණු වලට අපි කියන්නේ ධර්මය. සද්ධර්මය. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ශ්‍රී සද්ධර්මය. උන්වහන්සේ කියපු දේවල් ජීවත් වෙන්න කියපු විදි, හිත ගැන කියපු දේවල්, කට ගැන කියපු දේවල්, කය ගැන කියපු දේවල් මෙනෙහි කරා. කාට හරි බනින්න කියලා හොඳටම කේන්ති ගිහින් හිතනකොට අපි ඊට කලින් හිතන්න ඕන මේ හිත, ඔයාගේ හිත බුදුහාමුදුරන්ට පූජා කරලා තියෙන්නේ. ධර්ම රත්නයට පූජා කරලා තියෙන්නේ. සංඝ රත්නයට පූජා කරලා තියෙන්නේ. ඒකෙන් තමයි ඔය හිතන්නේ ඔය. අනුන්ට ජරා හිතන්නේ. කියලා කිව්වම අර හිතේටම ලැජ්ජා හිතෙන ඒ අදහස නැති වෙලා යනවා. කටින් කතා කරන්න ගත්තොත් මම කියනකොට ඒ කට ඔයාගේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු එක. ධර්ම රත්නයට පූජා කරපු එක. අපේ මනස විසින් අපි හිත, කය, වචනය සංවර කරනවා කියන්නේ ඕවට. සංවර කරනවා කියන්නේ ඕවට. එතකොට අපි හිතෙන් හිතනවා ධර්ම රත්නය, සංඝ රත්නය වෙනම මනසින් මෙනෙහි කරනවා. එයා ඔයාට බැන්නා. ඒක හරියි. එයාගේ කට එයා පූජා කරාද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. අපි කියන්නේ. අපේ තුන්දොර ගැන මේ කියන්නේ. එහෙම කෑ ගැහුවේ නැහැ කියලා ඔයාට පාඩුවක් වෙලා නැහැ. බැන්නේ නැහැ කියලා ඔයාට පාඩුවක් වෙලා නැහැ. බැන්න හින්දා පාඩුවක් වුණොත් මිසක නොකර හිටියා කියලා පාඩුවක් වෙලා නැහැ. වෙන්නේ නැහැ. වෙන්න විදිහක් නැහැ. ඇයි මේව බුදු තුනුරුවන්ට පූජා කරපුවානේ. ඒවට අවුලක් වෙන්න විදිහක් නැහැ. හැබැයි ඔබ එක හිතන්න බලන්න. ඔබ එහෙම හිතන්නම කියලා කියනව නෙවෙයි. ඔයාට ඕන වැඩක් ඔයා කරන්න. මම කියන්නේ එහෙම හිත හදාගන්න පුළුවන් ක්‍රමයක් බණ පොතේ තියෙනවා. Tamanට ඒ අය මේව ග්‍රහණය කරගන්නේ ඒ අයගේ පින්පව් එක්ක. මට ඔය ඇත්තන්ගේ පව් ටික මකලා දාන්න බෑනේ පැයක් බණ කියලා. ඔය ඇත්තන්ගේ පව් ටික නෙවෙයි මගේ පව් ටිකවත් මට මේ සංසාරේ ගෙවා ගන්න බැරුව ඉන්නකොට ඔය ඇත්තන්ගේ ඒවා කරගහන්න කවුද කැමති වෙන්නේ? ඔය ඇත්තන්ට ඉන්න ක්‍රමේ කියලා දෙන එකක් මේ කියන්නේ. ක්‍රමේ ඕනනම් අරගෙන යූස් කරලා බලන්න ප්‍රතිඵල ලැබේ. ඕනනම් නැකරෙන්න. දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ගල් පෙරළුවේ. එයාට හිතුණු හින්දානේ. ඔබ නරක වැඩ කරන්නේ ඔබට හොඳයි කියලා හිතෙන හින්දානේ. ඒක ඔබේ කර්මය.
ඔබේ කටින් නරක වචන කතා කරන්නේ ඔබට ඒක හොඳ දෙයක් කියලා හිතෙන හින්දානේ. ඒවයි විපාක Taman විඳිනවනේ. ඒ ගැනයි අපි මෙනෙහි කරන්න. තුනුරුවන්ට තුන්දොර තුන් වතාවක් පූජා කරපු අපි ඊගාවට පංචශීලයට එනවා. පංචශීලයට එනවා. දැන් බණ කීයටද නවත්තන්න වෙන්නේ කියලා. දෙකක් කියන්න හම්බෙන්නේ නැහැ අද. ඒක පස්සේ කියමු. එකක්වත් කියාගන්න බැරි හැඩයි මට පේන්නේ. මම ඉතින් හිමින් කිව්වේ ඉතින් අපි අහන දේ හරියට අහගන්න එපා පින්නත් නේ බාගෙට අහගත්තාමත් නිකන් අර හොඳට පිසන ලද ආහාර නොකාපු අය බාගෙට තැම්පුණු ආහාර කෑවහම අජීර්ණයනේ. ජීර්ණය වෙන්නේ නැහැනේ හොඳට. ඉතින් බාගෙට කරුණු ඇහුවාමත් අජීර්ණය. බඩට අජීර්ණය හැදුනාම ටොයිලට් එක ගාව ඉඳන් හරි පිහිටක් තියෙනවනේ. ඔළුව අජීර්ණය වුණාම කොහේ යන්නද? ජීවිතේම අවුල්. පෞල් ජීවිතේ අවුල්. සමාජ ජීවිතේ අවුල්. ආගමික ජීවිතේ අවුල්. ඒකනේ ඒකින්ද අපි කියන කාරණේ හරියටම ඔළුවට දාගන්න ඕන කියන අදහසින් තමයි මම හිමින් කිව්වේ. විදුලි බල මණ්ඩලෙත් අපිට කේස් දාන්න ආවනේ. පංචශීලය ශිල්පද 5. ගිහි යාගේ නිත්‍ය සීලය පංචශීල. ගිහි යාගේ නිත්‍ය සීලය පංචශීලය කියලා කිව්වේ අපේ සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතිය. හැම ගිහියටම හැම වෙලාවෙම සිල්පද 5ම අවශ්‍ය වෙන්නේ නැහැ. හැම ගිහියටම හැම වෙලාවෙම සිල්පද 5ම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කිව්වට මදිනේ. මේක පැහැදිලි කරන්න. දැන් මෙහි එක ශික්ෂාපදයක් තියෙනවා. සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මේ ශික්ෂාපදේ අපි සිංහල අර්ථය පැහැදිලි කරන්න හදන්නේ. මජ්ජ නෙවෙයි මජ්ජ. මජ්ජ කියලා කියන්නේ පාලි වචනයක්. මජ්ජ කියන පාලි වචනේ සිංහල අර්ථය තමයි මත්වීම. මත්වීම. මත්වීම කියලා කිව්වහම හිතද මත් වෙන්නේ, කටද මත් වෙන්නේ, කයද මත් වෙන්නේ. හිත මත් වෙන්නේ. ඊට පස්සේ ඒක කටට බෝ වෙනවා. හිත කටට සම්බන්ධයි. ඊට පස්සේ ඒක කයට බෝ. මජ්ජ. මත්වීම කියලා කියන කරුණ බුද්ධ ආගමේ ගැඹුරින් විස්තර කරලා තියෙනවා. සමහර අය රූපයෙන් මත් වෙනවා. රූපය ඕන තමයි. හැබැයි රූපයෙන් මත්වීම හොඳ නැහැ. ධනය ඕන තමයි. ධනයෙන් මත්වීම හොඳ නැහැ. බලය ඕන තමයි. බලයෙන් මත්වීම හොඳ නැහැ. මත්වීම ගැන බුද්ධ ආගමේ ගොඩාක් කාරණා විස්තර කරනවා. හැබැයි මේ ශික්ෂාපදේ මත්වීම ගැන කියන්නේ ඒ සියල්ල ගැන නෙවෙයි. සුරා මේරය කියන ಜಾති වලින් මත්වීම ගැනයි මේ කියන්නේ. සුරාවෙන් මත්වීම, මේරයෙන් මත්වීම ගැනයි මේ කියන්නේ. මොනවද සුරා කියන්නේ? සුරා කියලා කියන්නේ පින්වත්නි ගස්වල හැදෙන මල් වලින්, මල් පැණි වලින් හදන මත් වෙන જાතියක්. ඔය පොපි මලෙන් හෂීස් වගේ මත්ද්‍රව්‍ය හදන. අපි මල් කපනවා කියලා කරන්නේ කිතුල් මල්,
පොල් මල්. මල් වල පැණි තමයි අරගෙන මත් වෙන්න හදන්නේ. ඒවට කියනවා සුරා ಜಾති පහක් අටුවා පොත්වල විස්තර කරනවා. සුරා වර්ග පහක්. ගස්වල හැදෙන මල් වලින් ගන්න මත් වෙන ಜಾති. මීරය කියන්නේ වෙන ಜಾතියක්. මීරය කියන්නේ සුරා නෙවෙයි. මීරය කියන්නේ වෙන ಜಾතියක්. මීරය කියලා කියන්නේ යම් යම් දේවල් තම්බල, පැචවල, කකාරවල වාස්ප කරලා හදන මත් වෙන ಜಾතියක්. හදන විදිත් මන පොතේ කියලා තියෙනවා. සුරා ಜಾති පහයි, මීරය ಜಾති පහයි. මේ ශික්ෂාපදේ කියන්නේ සුරාවෙන් සහ මීරයෙන් මත්වීම ගැන. ඒවා පානය කරලා මත්වීම ගැන. එහෙම නැත්නම් ඇඟට විදගෙන මත්වීම ගැන. මුල් යුගයේ තිබෙනේ පානය කරනවා. දැන් පෙති විදිහටත් තියනවලු. ඉන්ජෙක්ෂන් විදිහටත් ගහ ගන්න පුළුවන්. සුරා මීරය. එතකොට මම මේ කියන්නේ පින්නත් පංචශීලය හැම වෙලාවෙම හැම කෙනාට පහම ඕන නැහැ කියලානේ. මේ එහෙම එකක් කියන්න හදන්නේ. අපේ අම්මා සුරාව මීරය පාවිච්චි කළේ නැහැ. අපේ සහෝදරියෝ සුරාව මීරය පාවිච්චි කළේ නැහැ. ඒ කියන්නේ අපේ රටේ කාන්තාවන් ස්ත්‍රී පාර්ශවය සුරාව මීරය කවදාකවත් පාවිච්චි කළ අය නෙවෙයි. පාවිච්චි කරන අය නෙවෙයි. ඒකින්ද එයාලට මේ ශික්ෂාපද ඉතර අයිතියකුත් නැහැ. සමාදන් වුණත් නැතත්. ඒ කියන්නේ ඒගොල්ලන්ට අදාළත් නැහැ මේක. හැබැයි ඒ අය සමාදන් වෙනවා. ඒක තමයි නිවැරදි. අපේ සංස්කෘතිය කිව්වා ගිහි නම් පංචශීලය. ගිහි අයට පංචශීලය අත්‍යවශ්‍යයි. Tamanට උවමනාද නැද්ද කියන්නේ වෙන එකක්. සංස්කෘතික නියමය තව එකක්. සංස්කෘතිය කියලා තියෙනවා ගිහියාගේ නිත්‍ය සීලය පංචශීලය. එතකොට ඒක Taman පාවිච්චි කරන්නේ නැති හින්දා Tamanට ඉබේම රැකිලා. පංචශීලය අපේ අම්මලා තාත්තලා දුවලා සමාදන් වෙනවා. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒක හරි. සුරාමේරේ කිව්වේ නැත්තම් නොකිය ඉන්නේ ওই බේබද්දෙක්ම තමයි. හැබැයි ඒගොල්ලන්ට ඉබේම ඒක රැකෙනවා. ඔය එකක්. ඒකයි මම කිව්වේ පංචශීලය හැම වෙලාවෙම හැම කෙනාටම හැම සිල්පදේම ඕන නැහැ කියලා කිව්වේ ඒකයි. ඔය එකක්. තව එකක් මම මේ කියන්න හදන්නේ. දැන් මෙහි තියෙනවා ශික්ෂාපදයක්. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදි. අපේ බණ පොත විස්තර කරන අටුවා පොත්වල කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ ගිහි ඇත්තෝ විවාහ වුණයින් පස්සේ ජීවත් වෙන අඹු සැමි ලිංගික ජීවිතය ගැන. ඒක බුද්ධ ආගමේ ඒ අයට කැපයි. ඒ අයට සුදුසුයි. පරම්පරාව ඉදිරියට ගෙන යා යුතුයි. යහපත් පින්වත් දරුවෝ හදන්න ඕන කියලා කියන එක ඒ කියන්නේ. ඒ කියන්නේ ඒ කටයුත්ත ධර්මානුකූලව නීත්‍යානුකූලව කරන්න අපි පුරුදු වෙලා. හැබැයි ඒක අපිට ගැළපෙන්නේ කසාද බැන්දයින් පස්සේ. දැන් පහුගිය දවසේ එක පුතෙක් මට ඇවිල්ලා කියනවා අපේ හාමුදුරුවනේ එයා පංචශීලය ගැන කතා කරලා ධර්මානුකූලව කාමේසු මිච්ඡාචාරා ශික්ෂාපදේ අපි ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවා. මං කෝයි අපෝ තොටෝක අයිති නෑ. තෝ තාම බැන්දේ නෑනේ. බැන්දයින් පස්සේ තමයි ඔක එන්නේ. කසාද බැන්දයින් පස්සේ ඔක අයිති වෙන්නේ වලට. කසාද බඳිනකන් ඔය සබ්ජෙක්ට් එකම ඔයලට නෑ. ඔයලට කියන්නේ පුතේ කුමර බඹසර බ්‍රහ්මචාරී ජීවිතය. කුමරි බඹසර. ඒ කාලේ ඒගොල්ලෝ සිව් බඹ විහරණ හුරු කරනවා. සිව් බඹ විහරණ පුරුදු කරනවා.
ඒක මනසට ට්‍රේන් කරනවා මෙත්තා මෛත්‍රිය වඩන හැටි. ඔළුවට කේන්තියක් ආව ගමන් ඒක රිජෙක්ට් කරන විදිහ තමයි මෙත්තා වලින් පුරුදු කරන්නේ. ඔළුවට ඉරිසියාවක් ආව ගමන් ඒක ඔළුවේ තියාගන්න නැතුව රිජෙක්ට් කරන්න තමයි මෛත්‍රිය හුරු කරන්නේ. මෛත්‍රිය කියන්නේ ඒව අරව රිජෙක්ට් වෙනවා. අයින් වෙලා යනවා. මෛත්‍රිය පුහුණු කරපු හිතකට අර වගේ නරක සිතුවිලි එන්නේ නැහැ. එන්න බෑ. ආවත් ඒව රිජෙක්ට් වෙලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඒවා ගොඩක් විස්තර කරන්න ඕන කාරණා. මම නම් වශයෙන් කිව්වේ ඔක්කොම විස්තර කරන්න වෙලාවක් නැති හින්දා වෙන දවසක මේ මාතෘකාව අරගෙන ඒකෙන් බණ කියන්නේ. දැන් නම් වශයෙන් කිව්වේ. කුමරි බඹසර. කුමර බඹසර. ඒ පුංචි කෙල්ලන්ට කොල්ලන්ට රූම් හදලා තැන් වල බෝඩ් ගහලා දුන්නේ. ඔය අපේ පන්සිල් රකින්නයි කියන අංකල්ලා ඇන්ටිලා තමයි. පොලිසියෙන් ආවත් උන් නෙවෙයි අල්ලගෙන යන්න ඕනේ මේවා හදපු ඒවා. මේ දවස්වල කුඩු ගෙන්නනේ උන් අල්ලනෝනේ. ඉස්සර ඇල්ලුවේ බෑග් චෙක් කරලා පොඩි උන්ගේ බෑග් චෙක් කරලා කුඩු තියද කියලා බැලුවේ. බෑග් චෙක් කරලා වෙන අරන් යනවද කියලා පෑන් අස්සේ කුඩු තියනවද කියලා. දැන් ඒව අල්ලන්නේ නැහැ. දැන් අල්ලන්නේ මෝරු, තෝරු මෝරු ලොකු අය. එතකොට තමයි මේක නැත්තටම නැති කරනවා නම් කරන්න පුළුවන්. කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ ඒ මුල හේතු ඇල්ලුවාම තමයි. එතකොට පුංචි දරුවන්ට බැඳෙන්නේ නැති දරුවන්ට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං කියන ශික්ෂාපද එච්චර අදාළ නැහැ. බැඳයින් පස්සේනේ ඒ වුණත් අපේ සංස්කෘතියේ නියමයක් තියෙනවා, නිර්ණායකයක් තියෙනවා, ක්‍රයිටේරියා එකක් තියෙනවා. ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය. ඒක අපි අවබෝධයෙන් තමයි සිල්පදේ ගන්නෙ. අපිට අදාළ නැති වුණත් අපිට සංස්කෘතිය අපිට කියලා තියෙනවා පන්සිල් සමාදන් වෙන්න. බුද්ධ ආගමේ ආගම සිහි කිරීම කියලා එකක් නැහැ. වෙන ආගම්වල තියෙන දේවවාදී ආගම්වල තියෙන්නේ ආගම සිහි කිරීම කියන්නේ. බුද්ධ ආගමේ තියෙන්නේ පන්සිල් සමාදන් වීම. අද මේ ආණ්ඩුවේ සමහර පොරවල් බෞද්ධයන්ට කියනවා ආගම සිහි කරන්න කියලා. බුද්ධ ආගමේ එහෙම එකක් නැහැ. ආගම සිහි කරන්නේ වෙන ආගම්වල අය. ඒගොල්ලන්ට ආගම්වල එහෙම කරුණු නැහෙනේ. දෙවියන් වහන්සේ. ඒව සිහි කරන්නේ. බුද්ධ ආගමේ ඒව සිහි කරනවා නෙවෙයි. ඒවා සිහි කරන ගමන් සජ්ජායනා කරනවා. එතකොට නැගිටලා කියන්න ඕන කෙනෙක් බුද්ධ ආගමේ ආගම සිහි කිරෙන්නේ නැහැ. බුද්ධ ආගමේ තියෙන්නේ පංචශීලයේ සමාදන් වීම. නමස්කාරය කියලා තුනුරුවන් සරණ ගිහිල්ලා ඒක ගැඹුරු කතාවක් කියන්නේ. ආගම සිහි කිරීම කියන්නේ වෙන එකක්. වෙනත් ආගමිකයන්ට ඒක තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආගමික සමාදන් වීමක් නැහැනේ. ඒ ආගම්වල ඒලට මුලින් සමාදන් වීමක් කියලා ආගමික වාක්‍ය මොකුත් නැහැ. අපිට එහෙම නෙවෙයි. අපිට වාක්‍ය ටිකක් තියෙනවා. ඒවට ගැඹුරු අර්ථ තියෙනවා. ඒවා අපි මනසට ඇතුල් කරගන්නවා. ඒකින්ද බෞද්ධ සමාජයේ වෙන එක. මේ ආගමික ගැටලුවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. අපේ ආගමික අනන්‍යතාවය අපි අපේ ඇත්තන්ට කියලා දීමක් මේ කරා. ඒක දෙකක්. අද මගේ ධර්ම දේශනාව නමස්කාරයෙන් පන්සිල් වලින් ඉවර වෙන්නයි හදන්නේ. දැන් 8:00යි. මට අනුරාධපුරේ යන්නත් ඕන. හෙට උදේ ඉඳලා කැම්පස් එකේ වැඩ උගන්වන්න තියෙනවා. ඔයත් අන්ටත් ඉතින් නොයෙක් රාජකාරී. අපි අපේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. අද මම ඔබට පැහැදිලි කළේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යාමේදී හාමුදුරන් වහන්සේ නමක් කරනු ලබන චාරිත්‍ර වලින් එක කාරණාවක්. සීලයෙහි පිහිටවීම. තව ගොඩක් තියෙනවා. ඒවා ඊට පස්සේ දවසක අපි කතා කරලා මේවා අපේ ඔළුවලට ඇතුල් කරගෙන අපේ පොඩි උන්ට කියලා දෙමු.
වැඩිහිටියන්ට කියලා දෙන්න. අපි පන්සලට එනකොට අපේ තිබුණ තත්ත්ව මානසික තත්ත්ව ආයි ගෙදර යනකොට වෙනස් කරගෙන යන්න. එතකොට දරුවන්ට පේනවා තාත්තා පන්සලට ගිහින් ආවහම අර වගේ ඡණ්ඩ නැහැ, පරුස නැහැ, වෙනස් දැන්. අපි කියන ඒවා අහනවා. අම්මා පන්සලට ගිහින් ආවහම ඉස්සර වගේ යකා නටන්නේ නැහැ. දැන් අපිට හරි අපිත් එක්කත් කතා කරනවා. අවශ්‍ය දේ අහනවා. ඒ කියන්නේ පන්සල් යන එක හොඳයිනේ. මාත් යන්න ඕන පන්සල්. මාත් යන්න ඕන දහම් පාසල් කියන එක ළමයින්ට දැනෙන්න වැඩිහිටියෝ හැටියට අපි හැදෙන්න ඕන. මේ සමාජයේ අද ඉන්න දරුවන්ගේ අපි දැන් වයසයි මෙන්ටල් වෙලා ගිහින් හෙට අනිද්දා ඉවරයි. මේව බාරගන්න මේ තනතුරු බාරගන්න අපේ දරුවෝ හින්දා ඒගොල්ලන් පිළිගත්ත නොපිළිගත්ත අපිට කමක් නැහැ. අපි කියලා දෙනවා. පිළිගැනීම නොපිළිගැනීම ඒ අයගේ කර්ම ශක්තියින් අනුව වෙන දේවල් අද පිළිගන්නේ නැති දරුවා හෙට ඒව පිළිගන්නවා. හෙට ඒව පිළිගන්නවා. ඉතින් අපි අද මේ ධර්ම දේශනාව මේ කාරණා ටික ඔබට කියලා දෙන්න. අද අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව ඇත්තටම ඊටාම තැන්පත් අවබෝධ පූර්වක නායක හාමුදුරු කෙනෙක් ඔයත්තන්ට ලැබිලා තියෙනවා. අපේ දරණාගම හාමුදුරුවෝ හැම කෙනාටම හරි මෛත්‍රියෙන් කරුණාවෙන් වැඩ කරන්නේ. අපේ ඥානේශ්වර හාමුදුරුවෝ ඉස්කෝලේ වැඩ කරන ගමන් ධර්ම විද්‍යාලය හරි හොඳින් උවමනාවෙන් කරගෙන යනවා. මොකද දහම් පාසල තමයි පන්සලේ දායකයෝ හදන තැන. දහම් පාසලේ අධ්‍යාපනය ලැබපු අය තමයි දායක සභාවට එන්න ඕන. අනික් අය දායක සභාවට ආවම කරදරයි. දැන් කුලගණ සමිතියටත් දේශපාලනය රින්ගන්න හදනවා කියලා මම දැක්ක පත්තරවල තියෙනවා. අපි අවබෝධ පූර්වක ළමයි හදන තැන තමයි දහම් පාසල. මේ විහාරස්ථානයේ දහම් පාසල ඉතා කැපවීමෙන් ආමුදුරන් වහන්සේ ඒ වගේම උගන්වන ගුරුවරු ගුරුවරියන් ඒ වගේම මේ දරුවන් බොහොම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ බොහොම සන්තෝෂයි. මේ කාරණා ටික අපිට ඇත්තටම පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබුණේ සිතු බිගුණි දම් සතනේ පුංචි බබාටත් ආශිර්වාද පිණිස චන්දන පියංකර අපේ මහත්මයා සූරණි ජයසිංහ මහත්මිය ඇතුළු මේ පින්වතුන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු නිසා දැන් මේ වෙලාවේ කල්පනාවට ගන්නට අපේ මුලදී සඳහන් කළ මිය පරලෝකීය ඥාති ධර්ම ශ්‍රවණය කර ඇත්තන්ගේ නමින් මිය පරලෝකීය ඥාති මේ අපි අද ධර්ම ශ්‍රවණය කරලා දහම් පඬුරු පූජා කරලා ලබාගත් සියලු පින් අනුමෝදන් කරනවා අපේ නෑදෑයන්ට. නෑදෑයෝ මේ පින් අනුමෝදන් වෙත්වා දුක් ඇති ස්ථානයක වාසය කරනවා නම් සුවපත් භාවයටපත් වෙත්වා සුවපත් භාවයක සිටිනවා නම් ලබාගත්තා වූ සැප සම්පත් තව දුරටත් වඩා වර්ධනය කර ගනිත්වා කියලා කල්පනා කරගෙන සාදුකාරයක් පවත්වනවා. ලෝකයේ ශාසනය රකින්න ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ග්‍රහ දෝෂ ග්‍රහඵල ග්‍රහ බල ග්‍රහතරු වලින් පැමිණෙන්නා වූ සියලු ග්‍රහ විපත් දුරු කර හරිත්වා. හිසේ සිට දෙපතුල දක්වා ඇතිවන සියලු රෝග දුරු වේවා. සියලු දෝෂ දුරු වේවා. සියලු හිංසා පීඩා දුරු වේවා. ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය තව තවත් මේ හතර පීරුවේ දායකයන්ට වැඩ කරන්න චිත්ත ශක්තිය චිත්ත ධෛර්යය උන්වහන්සේට ලැබේවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරනවා.
සියලු දෙනාම වැඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං